ඕගලන්ගේ පවුලෙත් තරහ එන අය ඉන්නවා නම් මෙන්න කියාපු කෑමක්. අර කියන්නේ මූලවාතී තියෙන අයට දෙන්න කියලා තරහ යනවා නම් කොහිල. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ කොහිල සම්බලයක් හදලා බලන්න හොඳයි නේද කියලා. Hi guys, welcome to my YouTube channel. මම අද ඔයගලන්ට කියලා දෙන්නේ රසම රස ඒ වගේම ඊටාම ගුණවත් කෑමක් හදාගන්න හැටි. ඒ තමයි අමු කොහිල අල සම්බෝලේ. මේකට අවශ්‍යයි දෙහි, මිරිස්, අමු මිරිස් හරි කොච්චි හරි, ඒ වගේම ලුණු. කොහිල අල. මට ඉතින් කොහිල අල නැති නිසා බෝතල් කරපු කොහිල අල තමයි තියෙන්නේ. ඒකට ලුණු අවශ්‍යයි, ෆ්‍රෙෂ් පොල් ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් මේකට උම්මලකඩ සහ තක්කාලි එකතු කරගන්නත් පුළුවන්. අපි මුලින්ම කොහිලාල ටික හීනෙවට මෙහෙම වගේ තීරු කපා ගන්න ඕන. ඉතින් මම අර බෝතලේ තිබ්බ ටික මම ඒකේවත් තිබ්බ වතුර ටික අයින් කරලා හොදලා මිරිකලා තමයි ගත්තේ. දැන් මුලින්ම පොල් ටික දාගන්න ඕන වාජනයකට. ඊට පස්සේ ඒකට ලුණු, රතු ලුණු තියනවා නම් වඩාත් රසයි. ඉතින් මට රතු ලුණු හම්බුන්නේ නැහැ. ඒකද මම බොම්බයි ලුණු තමයි දැම්මේ. ඊට පස්සේ අමු මිරිස්. ඉතින් ඔයගොල්ලෝ කන සැර අනුව දාගන්න. පුච්චි දානවා නම් හරි. එහෙම නැත්නම් අර සිරි මිරිස් කියන්නේ එහෙම නැත්නම් නයි මිරිස්. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ස්කොච් බොනට් කියලා. ඒක දැම්ම නම් තවත් සුවඳයි රසයි. හැබැයි ඉතින් ගොඩක් සැරයි. ඊට පස්සේ මේකට ලුණුයි දෙහි දාගන්න. ඉතින් මේකට පොල් එකට ලුණුයි දෙහි ටිකක් වැඩි ප්‍රමාණයක් දාගන්න ඕනේ. ඊට පස්සේ හොන්දට අත තද කරලා මේ ටික අනා ගන්න. අර ලුණු වල ලුණුයි දෙහි මිරිස් වල ෆ්ලේවර්ස් ඔක්කොම එකට හොඳට එකතු කරගන්න. මෙහෙම හොඳින් අනාගත්තට පස්සේ කොහිලාල ටික මේකට එකතු කරගන්න. එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ඕනනම් ඕගලන්ට උම්මලකඩ හීනෙකට කුඩු කරලා දාන්නත් පුළුවන්. එතකොට ගොඩක් රසයි. තක්කාලිත් සමහර අය දානවා. ඉතින් ඕගොල්ලෝගේ රුචිය අනුව දාගන්න. ඉතින් මේක තාම හොඳ කෑම වේලක්. කෑම වේලක් නෙමෙයි. මේක හොඳ මේ කෑමක්. ඊටාම ගුණවත්. කොන්ස්ටිපේෂන් වලට ගොඩක් හොඳයි. ගැස්ට්‍රයිටිස් තියෙන අයට මේක හරි හොඳයි. ඒ කියන්නේ gut health එකට ගොඩක් හොඳ කෑමක්. lot of fiber තියෙනවා මේකේ. ඉතින් අපේ කෑම වේලට අපි fiber එකතු කරගන්න ඕනේනේ. ඉතින් මේක ඔයගොල්ලෝ බලන්න මාසෙට සැරයක්වත් මේ වගේ දෙයක් කන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් ඔයගොල්ලෝ මේ මගේ ක්‍රමයට මේක හදලා බලලා කියන්නකො කොහොමද කියලා. එහෙනම් thanks for watching.